ඇයි ගෑනුමිට වින්දාන්න බැරිද? හරි ඒක පුළුවන්. ඇයි ඉතින් එහෙම එච්චරටම එක දිගට එහෙම නිකන් හැප්පෙන්න. නෑ අර මෙහෙම ලව් කරන කාලේ නිදි මරලා පුරුදු වෙලා දැන් නිින්ද යන්නේ. කරන්න වැඩක් තියෙන දෙයක්. Hi. හායි. God. හොඳයි. හ්ම්. ඉතින් කාලේ බීලා ඉතින් කාලා බීලා නැහැ කාලා බොන්නේ නැහැ. මොකද මේ රෑ නිකන් අර මොකද්ද හදක් පෑයෝ වගේ පෑවුවා වගේ වුණා මට. මොකද කරන්නේ? නෑනේ කොහෙද ගෙවල්? අංගුඩ. මොනවාද? අම්මට සිල් මොනරාගලටයි කියන්නේ? මොන වෙන්නේ? මොනර වෙන්නවා. ඔයත් මොනරියක්ද? සිරාවට? හරි හරි. ඒ වගේ නෙවෙයි. ඇහුනේ. ඇහුන්නේ නැහැ. හරි. නෑ හරි. කොහොමද ජීවිතේ? හොඳයි. හොඳයි අවුලක් නැහැ ෂේප්. ලොක් නෑ. ඔයා මොකද කරන්නේ? ඉස්කෝලේ යනවද? එහෙනම් ගෙදරට වෙලා පින්බත් කකා ඉන්නවා. දැන් නම් ගෙදර. නැත්තම් සැලොන් එකකද වැඩ කළේ? ඈ? නැත්තම් සැලොන් එකකද වැඩ කළේ? නෑ මම බැංක්. අම්මට සිල් බැංක් එකකද? අහහ. ඒ කියන්නේ ඔයාට 25ක්? 22. මං හිටියේ අක්කා කෙනෙක් කියලා. වයස වෙන එකයි 35ක් විතර පේනවා. ඔයා මගේ වයසද? මට මතක නෑ. ඔව් මගේ වයසක් දන්නවා. ඔව් ඔයාගේ වීඩියෝස් දැකලා. thank you බොහොම ස්තුතියි. ඉතින් කොහොමද ජීවිතේ? ෂෙප්. ප්‍රශ්නේ නෙමෙයි දවසට. ඔව්නේ. කොහොමත් ඔහෙට වැඩි ඇති. නෑ ඔහෙට වඩා මෙහෙ වැඩි. මෙහෙ මං හිතන්නේ සෙල්සියස් 38ද කොහෙද තිබ්බ මේ ළඟද? කොහෙද රත්නපුරේ? මැනිකක්. ඔව්. ඇයි එහෙම නැද්ද? මැනිකක්. thank you ස්තුතියි. ඉතින් මොකද වෙන්නේ? මුකුත් නෑනේ ඉන්න හරි කම්මැලි. කම්මැලිනේ. ඉතින් මේකේ ඉන්න මිනිස්සුත් හරි නෑ අප්පා හැබැයි. මේ දවස්වල බෝරින්. ගෙදර කවුරුත් නැති වෙලාවෙ කාලක රද්දේ කොහොමද? උත්පායි පොකයි කරන්නේ. අම්මෝ. මොනරාගල පැත්තේ හොල්මන් තියෙනවා ඈ. මේ පැතින් ලොකුම හොල්මන මම තමයි. ඔයාද හොල්මන ලොකුම හොල්මන? ඉතින් කියන්නකො විස්තර. ඔයා කළුවරයි යකෙක් වගේ පේන්නේ හැබැයි ඈ මොහිනී දැක්ක වගේ කතායි. කළුවරේ. මේකේ ඉන්න මිනිස්සුත් එක්ක බෑනේ මූණක්වත් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ වුණා මම එහෙම මිනිස්සෙක් නෙමෙයි. හරි ඉතින් මන් දන්නේ නැහැ. ඔයා නිකන් මම නිකන් ෆේක් වීඩියෝ එකක් කියලා හිතුවද? නෑ මට එකපාරක් හම්බුණා ස්කිප් වුණා. මම කළුවරේ හිටියේ දැක්ගෙන. මෙහෙම. ඔයාගේ මට පෙනුණා. ඔව් මූණ පෙනුණා. ඉතින් කියන්නකෝ ඔයාගේ විස්තර කාලා බීලාද? කාලා බීලා සැපේ ඉන්නවා. ඔව්. මට හાર્ට් ඇටැක් තියෙනවා
ඕනෝ අම්මෝ ඉක්පාරම් මෙතන කමන්නේ දානයක් කොහෙන්ද ගන්න කරේ පුළුවන් මොනවා තමයි. කමන්නේ දානයක් ගන්න පුළුවන් එපා නේ දෙයියනේ. ඒක කොච්චර දැක්කත් බය හිතෙනවනේ. මම අර වගේ මිනිස්සු හම්බුනහම මේක දානවා ඉතින් කොහොම ජීවිතේ ඉස්සරහට මොනවද කරන්න හිතන්නේ ඉස්සරහට සමහර විට ආයිත් බැංක් එකටම යයි නැත්නම් ටීචර් කෙනෙක් වෙයි. ටීචර් කෙනෙක් ඔය කැම්පස්ද නෑ පීට යන්න ඉන්නේ. හොඳයි මම මේ දවස්වල චිත්‍ර අඳින ඕඩර්ස් වලට. චිත්‍ර දෙන බාර පෙන්වන්න බැරිද ඔයාගේ චිත්‍ර මොකුත් පුළුවන්. කළුවරේ. මට මහා සෝනගස් වෙනවා දැන් ඒ ගමන මෙයා මොකක් හරි පේජස් එකක් කරනවද මට මීටර් කවුද කියලා මීටර් නැහැ හැබැයි එයාගේ නම මොකක්ද මට මතක නෑ මටත් නම මතක නෑ දැන්. ඒත් මම දැකලා තියෙනවා හරි මට මීටර් මේ නම මට මතක නෑ හැබැයි අනුදිගුණේ. අන්න හරි යන පොඩ්ඩක් අමාරුයි කවුද ඒ සර් කෙනෙක්. සර් කෙනෙක් දන්නවද දන්නෙත් නෑ මාතර පැත්තේ සර්. එච්චරට මීටර් නෑ ඔයාගේ මොකක් හරි පේජස් එකක් තියෙද පේජ් එකක් නැතුව කොහොමද අනේ බිස්නස් එකක් කරන්නේ නෑ මම ඒක බිස්නස් එකක් විදිහටමත් නෙවෙයි කරන්නේ රඳුනයි කියන ඕඩර්ස් වලට. ඉතින් ඒක බිස්නස් එකක් නෙමෙයි එතකොට බිස්නස් එකක් තමයි ඒ වුණාට අර ප්‍රසිද්ධ කරන්න බෑ මට කම්මැලි. ඕඩර්ස් ගොඩක් කරනවා හරි. 11 වෙනකන් නිදා ගන්න එළිය නැතේ රෑට ඔන්ලයින් ඉන්න එක්ක කොහෙන් හරි බූට් එකක් කාලා ඒක ගැන හිත ඉන්නවා ඒකෝඩ ඉතින් මේ වැඩක් කරන්න කම්මැලි නෑ සෙටත් කල් වෙලා නිදි මරලා. එහෙමද ඒ කියන්නේ මොකක් කරද සැර බූටක් කාලා දෙනවා අනේ නෑ මම ෆිල්ම් බලනවා. ෆිල්ම් බලනවා ඒ ගෑලා ෆිල්ම් බලන්නේ මට ඒක ප්‍රශ්නයක් ඇයි ගෑනුමට ෆිල්ම් බලන්න බැරිද? හරි ඒක පුළුවන් ඇයි ඉතින් එහෙම එච්චරටම එක දිගට එහෙම නෑ අර මෙහෙම ලව් කරන කාලේ නිදි මරලා පුරුදු වෙලා දැන් නිින්ද යන්නේ. කරන්න වැඩක් තියෙන දෙයක් එතකොට ඔයා හිතන්න මම ඔමෙන්නේ කියලා මේ ටයිම් එකට මම මේ ගොඩක් කාලෙකින් මම එන්නේ ඒකේ අනිත් පැත්ත මම ෆිල්ම් බලන්නේ නැහැ නේ ඉතින් මම ඔමේනවා ඒ කියන්නේ නිදි මරන්නත් හේතුව මොකක් හරි ලව් සීන් එකක් තමයි හැමෝටම ඔයා තව මොනවද ඇඳලා තියෙන්නේ මම ස්ට්‍රෙස් වුණාම මේ වගේ වඳිනවා. කරන්න නිකන් දැකලා මට මේ රෑ නිකන් ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ වුණා. ඩ්‍රැකියුලා. මේ තමයි. බැට්‍රික් නෙමෙයි. අඩෝ ඒක නම් ඇත්තම වගේ ඈ ඔයාලා වගේ කට්ටියට තැන තියෙනවා ලංකාවේ නෙමෙයි පිටරට අර මට එක මල්ලි කෙනෙක් හම්බුණා මේ මොල්ඩිස් වල දකින්න නැති සමහරවිට වීඩියෝ එක එයා එහෙ ලොකු ගේමක් ගහනවා වැඩි මීටර් මේ මෑත් එකේ හම්බුනේ චිත්‍ර නම් ගොඩක් තියෙනවා ඔයාට ඔයාවම අඳින්න බැරිද බෑ
බෑ එතකොට අර මම අඳිද්දි මගේ අඩුපාඩු පේනවනේ මම ඒවා හදන්න try කරනවා. එතකොට මාව නෙවෙයි ඇඳෙන්නේ. ඇත්ත කතාවක් ඈ. හරි හරි හරි. ඉතින් ඉන්නවනේ. අයියෝ ලයිට් දාලා තියෙන්නේ. ඒ ඇඳ යට කොහොමද මේ වීඩියෝ? පිස්සුනම් කෙලින්දපා. අන්න ගියා බං හත්ති ලව්වේ. ආනේ ගියේ නෑනේ මං හිතුවා ගියා කියලා. අනේ පානේ ඕක ඇති දැන්. අර ඔයාට අර සවුන්ඩ් එක මතකද අර හෝල්මන් වල යන්නේ? නෑ මතක නෑ. හරි. අම්මෝ ඊට පස්සේ අඩවන්න එපා. කොහෙද මොණරාගලට එන්න වෙයි තොইল කරන්න. බුදු අම්මෝ.